සාදරයෙන් පිළිගන්නවා TV ස්ටුඩියෝඩී YouTube නාලිකාවෙන් අරන් ආපු අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ phone එකේ notification එකක් ගෙන්න ගන්න අනිවාර්යෙන් bell icon එක click කරන්න. ඒ නිසා අනිවාර්යෙන් රතු පාට subscribe button එක click කරන ගමන් bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අස්සසු මහා රජයේ සහනාධාර පිළිබඳව ගෙනෙන පුවත් මාලාවේ තවත් එක් වීඩියෝවක් සමගයි ඔබ මේ රැඳී සිටින්නේ. අස්සසුම අප්‍රේල් මාසයට අදාළ ප්‍රතිලාභී මුදල් හා රජය විසින් ලබා දෙන තවත් ප්‍රතිලාභ සම්බන්ධයෙන් තමයි අද මේ වීඩියෝ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ එන මැයි මාසයේ සිට අස්සසුම් ප්‍රතිලාභය අහිමි වන්නේ කාටද කියලා තමයි මම අද මේ වීඩියෝෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. තමන්ට ප්‍රතිලාභී මුදල් ලැබෙන ප්‍රමාණය අනුව නෙමෙයි මේ අස්සසුම කපා හැරීම සිදු වෙන්නේ. පළමුවෙන්ම අස්සසුම් ප්‍රතිලාභ ලබන ඔබේ පවුලේ මොනෑම් හෝ කෙනෙක් රජයේ රැකියාවක නියුතු කෙනෙක් නම් ඔබේ අස්සසුම කපා හැරීමට සිදු වෙනවා. ඒ වගේම පෞද්ගලික ආයතනයක හෝ රැකියාවක් කරන කෙනෙක් නම් ඒ අයගේ වුවද බොහෝ දුරට මේ අස්සසුම් ප්‍රතිලාභයේ කපා හැරීමක් සිදු වෙන්න පුළුවන්. ඉන් අනතුරුව ඔබ කඩයක් වැනි ආදායමක් ලබන දෙයක් කරනවා නම් ඒ පිරිසකේද අස්සසුම් ප්‍රතිලාභය නැතිවීමට ඉඩකඩ තිබෙනවා. අත්‍යවශ්‍ය වියදම් සඳහා ලබා දෙන මේ අස්සසුම තවත් පිරිසක් සූදුවට යොදවන බව ආරංචි වෙලා තියෙනවා. ඉතින් ඒ අය පිළිබඳවත් හොයා බලලා මේ මැයි මාසයේ ඒ පුද්ගලයන්ගේත් අස්සසුම කපා හැරීමට රජය විසින් තීරණය කර තිබෙනවා. අස්සසුම් මුදල් ලබාගෙන ඒ මුදල් පොලියට ලබා දෙන පුද්ගලයන්ගේත් අස්සසුම කපා හැරීමකට ලක් වෙන බවයි අපිට ආරංචි වෙන්නේ. ඉතින් ඊටමත් අඩු ආදායම්ලාභී රැකියාවක් කර ගැනීමට හැකියාව නොමැති වැඩිහිටි පිරිසට තමයි මේ අස්සසුම් ප්‍රතිලාභය ඉදිරියේදී ලබා දීමට කටයුතු සිදු කරගෙන යන්නේ. ඉතින් මේ වගේ අස්සසුම් පිළිබඳ අලුත්ම තොරතුරු එසනින් දැනගන්න ඔබ තවමත් TV Studio YouTube නාලිකාව subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ දුරකථන notification එකක් ගෙන්න ගන්න bell icon එක click කරලා තියාගන්න. තවත් මෙවැනිම අලුත්ම තොරතුරක් සමග අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.